Hi boys and girls කට්ටියම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා Master Brothers live විසින් අරගෙන මේ වීඩියෝ එකට අද මම කතා කරන්නේ boys ලංකාවේ level 100ට අප් වෙච්ච account එකක් ගැන ඒ account එකේ අයිතිකාරයත් එක්ක පුංචි communication එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ account එක level 100ට අප් වුනේ සහ එයාට මේ account එකට දැනට තියෙන කට්ටියගේ ප්‍රතිචාර කොයි වගේද කියන එක. ඕකේ බොයිස් කට්ටියම අමතක නොකර මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඕකේ බොයිස් ඇන්ඩ් ග්‍රීල්ස් ඔන්න ඇවිල්ලා ඉන්නවා ලංකාවේ දැනට තියෙන level 100. ඒ කියන්නේ XP වලින් ඒ කියන්නේ account level වලින් වැඩිම level එකක් තියෙන account එකේ අයිතිකාර මල්ලි. ඉතින් අපි යාගෙන් අහලා බලමු කොහොමද ඒ level up උනේ සහ ඒ account එක කොයි කාලේ account එකක්ද කොච්චර කාලයක් play කරපු account එකක්ද කියලා අපි විස්තර අහලා බලමු. ඉතින් ගොඩාක් කට්ටිය මම දැක්ක මල්ලිගේ TikTok channel එකට ගිහිල්ලා මම බැලුවා ගොඩාක් කට්ටිය ගොඩක් බෑඩ් කමෙන්ට්ස් තමයි දාලා තිබ්බේ මේ පිළිබඳව. ඒ හින්දාම තමයි මම මේ ඉන්ටර්විව් එක අරන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගොඩක් මේ මල්ලිව කට්ටිය TikTok එකේ සහ ගේම් එකේ ඇතුලේ දන්නේ TSK සංකුට්ටා කියලා. ඉතින් මගේ ලයිව් එකට ආපු ගොඩක් හොඳ ගොල්ලෙක් ඉතින් කලින් මගේ ලොබියට ඇවිල්ලා මේ විස්තරේ කිව්වා. ඉතින් මට හිතුණා මේක කට්ටියට පෙන්නන්න. එතකොට කට්ටිය තේරුම් ගයි මේක උනේ කොහොමද? ලංකාවේ මේ වගේ account තව තියෙනවද? නැත්නම් මේක විතරද තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු මේ මල්ලිගෙන් අහලා කොහොමද මේ account එක මේ level එකට ආවේ කියලා. මල්ලි welcome to the Master Brothers live. ඉතින් මල්ලි අපිට කියන්න බලන්න ඔයා මේ game එක ඇතුලේ ගොඩක් famous කෙනෙක් හරි ඔයාව දන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාව කොහොමද දන්නේ? මොන නමින්ද දන්නේ? මම මේ account එක ගන්න කලින් play කරා account එක කියන්නේ 8 max account එකකින් වගේ. ඔව්. ඒකේ නම දාලා තිබේ TSK සංකුට්ට කියලා. ගොඩක් කට්ටිය නමින් තමයි දන්නේ. එතකොට මල්ලි මේකද ඔයා එතකොට මේකද මුලින්ම ප්ලේ කරපු account එක මේ TSK M4K කියන account එකද? නෑ මේකට කලින් මම ගොඩක් account වල සෙල්ලම් කරලා තියෙනවා. මේක මම ප්ලේ කරන්නේ නැතුව තිබ්බ account එකක්. ඊට පස්සේ ඔයා ඒ account එකක් තියෙන ගමන් මේක ප්ලේ කරන්න පටන් ගත්තද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අර account එකේ level දැන් අපි හිතන්නකෝ heroic වගේ ගහලා ඉවරලා ඉතින් මේක ආතරලයකට සෙල්ලම් කරන්න යන යාළුවොත් ටික දැන් සමහරක් යාළුවෝ ඉන්නවනේ. ඔව්. ආතර loan of එකක් ගන්න ආවේ ඉතින් මේ bot account එකකින් prank එකක් වගේ කරන්න මම ඉස්සර prank කරන්න ගොඩක්. ඔයා කලින් මේ වගේ content හදන්න කියන්නේ prank live කරන්න පොඩ try කරපු කොල්ලෙක්ද? ඔව් ඒ කියන්නේ මම අර TikTok page එකක් තිබ්බා මගේ දැන් ඒකේ තියෙනවා 14.8k followers ලා. හරි. ඒකෙන් මම කරා prank සෑහෙන්න. ඒකේ views ගියා සෑහෙන්න. මේ ඒකෙන් කරලා ඉතින් නිකන් ඉන්න ගමන් මේකෙත් ආවා online. එතකොට අපිට කියන්න පුළුවන්ද දැන් සාමාන්‍යයෙන් boys මේ account එකක් level up වෙන්නේ තමන් game එක ඇතුලේ කියන්නේ ඔයාලා පුළුවන් තරම් ඒ කියන්නේ game එක ඇතුලේ ඔයාලා සෙල්ලම් කරන කාලය සහ ඔයාලා play කරන rank match අනුව තමයි මම දැනුවත් game එක තමන්ගේ account එකේ level එක up වෙන්නේ. එතකොට මල්ලි අපිට කියන්න පුළුවන්ද ඔයාගේ account එකේ සාමාන්‍යයෙන් මේ level 100ට එන්න කලින් level කීය වගේද තිබ්බේ මේ account එක? level තිබ්බේ අයියේ 31 level 31 තිබ්බේ. 31 තිබ්බේ. එතකොට මල්ලි ඔයාට කියන්න පුළුවන්ද මේක හරියටම ඔයාට මේක කොයි කාලේ වගේද මෙහෙම එකපාරටම හෝ ඔයා ප්ලේන් දැන් මේක බැලුව බැලමට ඕන කෙනෙක්ට තේරෙනවා මේක ප්ලේන් වලින් සහ මේ account එක පරණත් නැහැ. ඒ කියන්නේ මේක මේ ප්ලේ කරලා අප් නොවිච්චි සහ අප් නොවුන එකක් කියන එක. එතකොට අපිට කියන්න පුළුවන්ද මේක කොහොමද මල්ලි level up උනේ කියන එක? මේක level up උනේ දැන් ඔය මං කිව්වා ඔයාලට වැඩිය මම play කරන්නේ නැහැ මේකෙන් online ඉඳලා හෙල්ලලා කියලා. ඔව්. මේ ඇවිල්ලා lone wolf එකක් ගන්න ගියා මං. level 31කට up වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. කොහොම හරි lone wolf එක ගහලා එද්දි මට level up උනේ 31 වෙනකොට level 100ට. 100ට. ඔව්. ඒ කියන්නේ මේක ඇත්තටම ඔයාට හිතා ගන්නත් බැරි වුණාද ඒ වෙලාවේ මොකද්ද මේ උනේ කියන එක? ඉතින් ඔයා හිතන්නේ මේක එකපාරට level 100ට up වුණා. ඊට පස්සේ අර එන්නේ අපි gift box එකෙත් ආවා මේ කාඩ් වගේ ඔක්කොම ඇවිල්ලා බලද්දි level 100ට up වෙලා. ඒ කියන්නේ ඒකේ අර හම්බෙන gift එකත් හම්බ වෙනවා level එක up වුණාට පස්සේ නේ? එහෙමත් හම්බුණා ඔයාට. කාඩ් වගේක් හම්බුනේ. ඒ කියන්නේ ඔයා හිතන්නේ මේක මොකක්ද මෙහෙම උනේ ඇයි මොකක් වෙලාද මෙහෙම වෙන්නේ නැති කියලා මොකද්ද කොහොමද ඔයා ගෙස් කරන්නේ මේක? ගොඩක් කට්ටිය කියනවා භාග්‍යයක් ඕක වැඩි ගණන් ගන්නවා භාග්‍යයක් ඕක මේ වැඩි කල් තියෙන්නේ නැහැ. එහෙම කියලා ටෝක් කරන උනුත් ඉන්නවා. ගොඩක් කට්ටිය කිව්වා. ඒ විතර බයිනේ උන් ඉන්නවා. එතකොට මේ ඔයා හිතන්නේ මල්ලි
මෙහෙම දැන් ලෙවල් 100ටනේ අප්පුනේ. දැන් ඔයා හිතනවද තව ලෙවල් ඇති කියලා මේකේ 100ට වඩා? නෑ මං හිතන්නේ ආයෙ තියෙයි කියලා. මොකද මේ මට එක්ස්පීරියන්ස් එක එතනින් එහාට පෙන්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ලෙවල් වෙන account එකක් අප් වුණොත් එහෙම ඊළඟට අප් වෙනලා කොච්චර ප්‍රමාණයකින් අප් වෙනවද කියලා පෙන්වනවනේ. මේකේ ආයෙ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඊළඟට ලෙවල් එකක් පෙන්වන්නේ නැහැ අප් වෙන XP ගාණක් වැඩි වෙන ප්‍රමාණයක් නේ. හරි හරි. එතකොට මල්ලිට දැන් කියන්න පුළුවන්ද මේ ලෙවල් 100ට අප් වෙලා දැන් කොච්චර කාලයක් වෙනවද ඔයා ලෙවල් 30 ඉඳලා? දැන් 100ට අප් වෙලා මාස 3ක් විතර වෙනවා. 3ක් විතර වෙනවා. එතකොට මේ වෙනකන් එහෙම ආය ලෙවල් එක අඩු වෙලා වැඩි වෙලා හෝ මොකුත්ම වෙලා නැහැ 100ට අප් වුණත් හරි ඒ ලෙවල් 100මයි මේ වෙනකන්. ඔව්. එතකොට ඔයා හිතන්නේ මේක මේ ගේම් එකේ මොකක් හරි එකපාරටම ඉෂුව එකකින් හරි බග් එකකින් හරි වුණා කියලාද? වෙන්න පුළුවන් එහෙම එකක් ගේම් එකක් ඇතුලේ. ඔව් ඉෂුව එකකින් වෙච්ච දෙයක් වෙන්න ඕනේ නැත්තම් ඉතින් මේව අප් වෙන්න විදියක් නැහැ නේ සාමාන්‍යයෙන් මම දැකලත් නැහැ මේ account තියෙනවා. ඔව් ඔයාට මොකද හිතෙන්නේ මේ නිකන් අර මම දැකලා තියෙන විදිහට සහ මම ෆ්‍රී ෆයර් ප්ලේ කෙනෙක් විදිහට මම අහලා තියෙන විදිහට සාමාන්‍යයෙන් ලංකාව ඇතුළත මේ වෙනකන් ප්ලේන් වලින් හෝ ඇක් එකක් ගෙන කියන්නේ ලෙවල් 100 ඇක් එකක් කොහෙන් හරි බයි කරලවත් ගෙනල්ලා කවුරු රිවිව් එකක් හෝ එහෙම වෙලත් නැහැ මේ වෙනකන්. එතකොට ඔයාට මම අහන්නේ ෆ්‍රී ෆයර් ඒ කියන්නේ ෆ්‍රී ෆයර් ප්ලේයර්ස්ලා සහ ඔයා ෆ්‍රී ෆයර් ප්ලේ කෙනෙක් විදිහට ඔයාට මොන වගේ කමෙන්ට්ස්ද මොන වගේ අදහස්ද කට්ටිය මේ වෙච්ච දේ ගැන දුන්නේ? බෑඩ් කමෙන්ට්ද ගොඩක් ආවේ නැත්නම් හොඳ කමෙන්ට්ද පොසිටිව් කමෙන්ට්ද කට්ටිය දුන්නේ මේ පිළිබඳව පොඩක් ඒ පිළිබඳවත් කියන්නකෝ අපිට. වැඩිමයි තියෙන්නේ බෑඩ් කමෙන්ට්. මොකද මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට සාමාන්‍ය මේ වගේ දෙයක් දැක්කහම ඒක නිකන් අර ඒ කියන්නේ විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ තව කෙනෙක්ට දෙයක් තියෙනවා එහෙම වුණාම පට්ටේ ඉරිසියාකාරී ඉන්නවා. එහෙමත් ඉන්නවා. ඒ අතර එක්කෙනෙක් දෙන්නෙක් කියනවා ඒ කියන්නේ හොඳයි මචං ඉස්සරහට කරගෙන ඵලයන් ගමනක් ඵලයන් එහෙම විශ් කරන කට්ටියක් ඉන්නවා. මං හිතන්නේ යගේ කනෙක්ෂන් අවුලක් ගියා වගේ. හලෝ කනෙක්ෂන් ගියාද පොඩ්ඩක්? එහෙමද? දැන් හරි දැන් එහෙනම් කියන්න. බෑඩ්ස් කමෙන්ට් දාන කට්ටිය ගොඩක් ඉන්නවා. හරිද? ලංකාවේ කට්ටියකින් ගත්තාම කොහොමද ඉතින් කෙනෙක් ඉස්සරහට යනකොට ගොඩක් කකුල් හෙලන කට්ටිය ඉන්නවනේ. ඉන්නවා. හරිද? මේ එහෙම අතරින් පට්ට හොඳ කමෙන්ට්ස් දෙන කට්ටිය ඉන්නවා මචං ගැම්මක් අල්ලපන් ඉස්සරහට ගමනක් යමන් මේ උඹත් එක්ක අපි ඉන්නවා එහෙම කියන කට්ටිය ඉන්නවා. වීඩියෝ එකක් දැම්මම පට්ට සුපිරි රිප්ලයි එන හිතා ගන්න බැරි රිප්ලයි එන දාන කට්ටිය දැන් මේ ඔයා TikTok කරනවනේ ගොඩක් නේද? එතකොට TikTok එක ඇතුලේ මේ account එක පිළිබඳව ඔයා හදන comments මේ සමහර වීඩියෝස් වලට සාමාන්‍යයෙන් පිටරට Free Fire players ලගෙන් comment අවිල්ලා තියෙනවද ගොඩක්? කමෙන්ට් එකක් දෙකක් ඇවිල්ලා තියෙනවා මට ඒක ඇවිල්ලා තියෙන්නේ මේ ඉංග්‍රීසි වලින් මේ දාලා තින්නේ. එයා කියලා තිබ්බ විදියට මම මේ සාමාන්‍යයෙන් තේරුම් ගත්ත විදියට එයා කියන්නේ එයා හිතලා තියෙන්නේ මගේ account එක මේ බෑන් වෙලා වගේ හැම එකක් වෙන්නදී. මේ Instagram නමක් දාලා තිබ්බා ඒ නමට මැසේජ් එකක් දාලා කියන්න කිව්වා account එක බෑන් වෙලා තියෙන්නේ මේ account එක අරන් දෙන්න සමහරක් වෙලේ account hackers ලත් දන්නේ නැහැ. වෙන්න පුළුවන්. හරි. බොයිස් මේක දැන් මේ account එක season 30 account එකක්. එතකොට මේ account එක season 30 කියන්නේ මේක අපි බලමු මොන වගේ season වලද play කරලා තියෙන්නේ. එතකොට දැන් කට්ටිය හිතන්නේ ගොඩක්ම මේක මේ සාමාන්‍ය level 100ට up වෙන්නේ playing එකනේ. තමන්ගේ BR rank සහ CS rank සහ ඔයා game එකේ ගත කරන කාලයත් එක්ක ඒ rank match වලත් එක්ක ඔයා play කරන විදිහත් එක්ක ඔයාගේ අර XP card තියෙනවා නම් එතකොට ඒ වගේ වැඩි වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේකේ BR පැත්තෙන් ගත්තොත් boys මේකේ season 31 විතරයි මේ මල්ලි මේක play කරලා තියෙන්නේ. එතකොට CS rank පැත්ත ගත්තොත් ගිය season එකේ සහ මේ season එකේ. ඉතින් එයාම කියනවා අයියේ මේක වෙච්ච විදිහ අහම්බයක් සහ ඒක එයා lone wolf match එකක් ගහන්න එනකොට ඇවිල්ලා එයාගේ ඊළඟ level එක 30 ඉඳලා 31කට up වෙනකොට තමයි මේක වෙලා තියෙන්නේ. සමහරක් විට ඉරිසියා කරන කට්ටියත් ඇති මේ පිළිබඳව සතුරු වෙන කට්ටියත් ඇති. මේක ගරින එකෙන් වෙන්න පුළුවන් ඉෂුව එකක් හෝ බග් එකක් හෝ anyway කොහොම හරි ඉතින් මේ මල්ලිට level up වෙලා තියෙනවා යාගේ account එක. ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලට ගේන්න හේතුව මේ මල්ලි කිව්වා වගේ මම මෙයාගේ channel එක check කරා. channel එකේ ගොඩාක් තිබ්බේ bad comments සහ නෙගටිව් පැත්තට යන කමෙන්ට්ස්. ඒ කියන්නේ නිකන් මෙයාට මේක මේ පිනට හම්බෙච්ච දෙයක් හෝ නිකන් මේ හොරෙන් ගත්ත දෙයක් වගේ විදිහට නිකන් තමයි කට්ටිය බලලා තිබ්බේ. කොහොම හරි බොයිස් level 100කට account එකක් මේ වෙනකන් අප් වෙලා තියෙනවා හෝ බග් එකකින් හෝ ප්ලේන් වලින් අප් වෙලා තියෙනවා මම නම් දැකලා නැහැ.